අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං පහුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතාබහට ලක්වෙච්ච සිද්ධියක් තමයි පේරාදෙණිය බස් එකේ ගිය මේ ගෑනු දරුවයි ඒ වගේම පිරිමි දරුවයි ගැන වීඩියෝ පටය. ඉතින් කොහොම හරි මේ විදිහට බස් එකේ එක අසුනක තරුණයෙක් සහ තරුණියක් එක ළඟ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ තරුණයාට හොඳටම නිින්ද ගිහිල්ලා ඒ අඳුරන්නේ නැති හා පැත්තේ ඉන්න තරුණියගේ උර හිස උඩ ඔළුව තියාගෙන නිදාගෙන ඉන්නවා. ඉතින් මේක බස් එකේ යන කෙනෙක් වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබ්බා. ඉතින් මේක දැක්ක ගමන් ඒ දැකපු කෙනාට වීඩියෝ කරපු කෙනාට හිතිලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා. මොකද අර තරුණිය කිසිම අමනාපයක් නැතුව තරහක් නැතුව තමන්ගේ උරහිස මත නිදාගෙන ඉන්න තරුණයාව ඇහැරවන්නේ නැතුව ඒ විදිහටම දිගටම යන්න ඉඩ දීලා තිබ්බා. ඉතින් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස් කියලා තමයි දැන් කියන්නේ. ඉතින් මේ දෙන්න කලින් දැකලවත් නැති සම්පූර්ණයෙන් නාදුනන දෙන්නෙක් තමයි මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ තරුණයා පේරාදෙනියෙන් බහිනකොට ඔහුගෙන් මේ කෙනා අහලා තියෙනවා. එතකොට තමයි ඇත්තම කතාව ඔහු කියලා තියෙන්නේ. ඔහුගේ අම්මා දිස්සිය අසනීප වෙලා තියෙනවා. ඉතින් ඒ කලබලයට මහන්සියට ඔහුට පේරාදෙනියට යනකම බස් එකේ නිින්ද ගිහින් තියෙනවා. ඉතින් වෙන කෙල්ලෙක් වුණා නම් කනට එකක් ගහලා මාව ඇහැරවෙනවා. ඒත් ඇය මට නිදා ගන්න දුන්නා කියලා මේ තරුණයා ඇය ගැන මේ විදිහට ප්‍රකාශ කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කතාබහට ලක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දියණියට මේ තරුණියට ගොඩක් අය ප්‍රශංසා කරනවා. ඉතින් මේ වගේ තරුණියන් සමාජයේ බොහෝ සෙයින් අඩුයි. ඉතින් ඇයට ඒ ගැන ගොඩක් අය ස්තුති කරලා තියෙනවා. ඒ වගේම ප්‍රශංසාවට ලක් කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ගේ හදවත්වල තවමත් මනුස්සකම තියෙනවා කියලා ඔප්පු කරන්නේ මේ වගේ පුංචි සිදුවීමක් ඕනකටත් වඩා ප්‍රමාණවත් කියලා තමයි බොහෝ කට්ටිය ප්‍රකාශ කරන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. ඉදිරියටත් මේ වගේ ගොසිප් ගැන දැනගන්න අනිවාර්යෙන් පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා ගොසිප් with හිමා අපිව දැන්ම subscribe කරන්න. එහෙනම් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක්.